අනිවාර්යෙන්ම ඔයාටත් ඇති කාටම හරි කෙනෙක්ට කියලා හිත නිදහස් කරගන්න ඕනි ෆේල් කියන හැඟීම. එතකොට වාට කිසිම දෙයක් අලුතෙන් හිතෙන්නේ අලුතෙන් වැඩක් කරන්න හිතෙන්නේ හැම තිස්සෙම ඔයාට හිතෙන්නේ මම මේ ලෝකෙට කිසිම වැඩක් නැති මිනිස්සෙක් කියලා. හැබැයි ඔයා දන්නවද වාට එහෙම හිතෙන්නේ කියලා? ඒ ඔයාගේ කතාව කියන්න, ඒ කතාව අහන් ඉන්න කවුරුත්ම අද ඔයාලක නැති නිසා. හැබැයි මේකටද මං විසඳුමක් දෙනවා. ඒ කතාව අහන්න අද කවුරුත් නැති වෙන්නේ නැති. හැබැයි මං විශ්වාසයෙන්ම කියනවා ඒ කතාව අහන්න ළඟදිම දවසක එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුළු ලෝකයක් ඔයත් එක්ක ඉඳි. ඔයාගේ ජීවිත කතාව අහන්න පොලිමේ එයි. සමහර විට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔයාගේ නම සර්ච් කරලා ඔයා ගැන හොයලා බලන තැනට ඔයා එයි. එහෙම එන්නේ ඔයා අද ඔය විදිහට වැටිලා හිටියොත් නෙමෙයි. කොච්චර ප්‍රශ්නාවක් කවුරු ඔයාව දාලා ගියත් ඔයා ගැන හොයලා බැලුවේ නැතත් එතකොට අද ඔයා ළඟ ඔයාගේ කතාව අහන්න කිසිම කෙනෙක් නැති වුණත් ඒ හැම දෙයක්ම දරාගෙන ඔයාගේ උත්සාහයෙන් ඔයාගේ ජීවිතේ දිනන්න try කරොත් ඔයාගේ ජීවිතේ දිනුවොත් අන්න එදාට ඔයාගේ ජීවිත කතාව අහන්න පොලිමේ කට්ටියයි. ඉතින් කියන්න කතාවක් තිබුණාට අද වෙද්දි අහන්න කෙනෙක් නැතුවනාට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිත කතාව මුළු ලෝකයකටම කියන්න. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතෙන් තවත් කෙනෙක්ගේ ජීවිතයට හයියක් වෙන්න ඕනි. ඔයාගේ ජීවිත කතාව වැටිච්ච තැන්, එතකොට ඔයා දුර්වල වුණු තැන් තවත් කෙනෙක්ට කියලා තවත් කෙනෙක්ගේ ජීවිතයට ආදර්ශයක් වෙන එක. ඉතින් කවුරු ඔයාව දාලා ගියත් අද ඔයා ළඟ කවුරු නැතත් ඔයාට පුළුවන් ඔයාට කවුරු නැතත් විශ්වාසයෙන් ඉන්න. ඔයාට ඔයා ඉන්නවා කියන එක. ඒ විශ්වාසය ඔයා ළඟ තියෙන තාක්කල් මම මේ කියපු දවස අනිවාර්යෙන්ම ඔයාට උදා වෙනවාමයි. ඉතින් ලෝකයක්ම ඔයාගේ කතාව දැනගන්න දවසක් එනවා කියන විශ්වාසයෙන් ඔයා ඉන්න. එහෙනම් අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනි අද මගේ ළඟ මගේ කතාව, මගේ දුක අහන්න කවුරු නැතත් මගේ කතාව අහන්න, මගේ දුක, මගේ සතුට හැමදේම මගේ අහන්න දවසක් එන තැනට ඔයා වැඩ කරන එක. ඉතින් කරන්න ඕනි මුළු ලෝකයක්ම ඔයා ගැන සතුටින් කතා කරන දවසක එනකන් ඔයා ඔයාගේ වැඩ කරන එක, ඔයාගේ ගමන යන එක. එහෙනම් ඉතින් ඔයාගේ ජීවිත කතාව අපි මුළු ලෝකයකටම කියමු. ඒක තමයි ඔයාට
ඔයාගේ ජීවිතේ හදාගන්න තියෙන හොඳම තැන. Good luck.